හරිද අයගොන් හැමෝටම රයිට් අද අපි ළමයි කතා කරන්න සූදානම් වෙන්නේ පැහැදිලිද කොහොමද 2026 එක්සෑම් එකට අපි ලෑස්ති වෙන්නේ පැහැදිලිද කොහොමද 2026 එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ එතකොට 2026 අගෝස්තු 10 වෙනිදා තියෙන එක්සෑම් එකට කොහොමද අපි ලෑස්ති වෙන්නේ කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා බලමු රයිට් ළමයි මෙන්න මේ වීඩියෝ එක පුතේ මෙලෝදියක් දන්නේ නැති කිසිම අදහසක් නැති තේරෙනවද මොකද මම කරන්නේ කියලා හිතා ගන්නව බැරි ඉන්න ළමයි සෙට් එකක් ඉන්නවනේ හරිද මෙන්න මේ ළමයි සෙට් එක වෙනුවෙන් තමයි පුතේ මේ වීඩියෝ එක ඕගොල්ලන් වෙනුවෙන් ගෙනත් දෙන්නේ රයිට් අහගන්න මුලින්ම පුතේ මෙන්න මේකයි කාරණා පුතේ අගෝස්තු 10 2026 අගෝස්තු 10 වෙනිදාට තව දවස් 264ක් තියෙනවා තව දවස් කීයක්ද තව දවස් පුතේ 264ක් තියෙනවා රයිට් මෙන්න මේ දවස් 264 හොඳට අහගන්න මෙන්න මේ දවස් 264 ඇත්තටම ළමයි ඉක්මනින් ගෙවෙනවද නැද්ද ගෙවෙනවා මේ දවස් 264 පුතේ ඉක්මනින් ගෙවිලා යනවා පැහැදිලිද එතකොට මෙන්න මේ දවස් 264 ඉවර වෙනකොට මම මොනවද කළ යුත්තේ කියලා මම මෙතනින් දාලා තියෙනවා. තේරෙනවද? මම මොනවද කළ යුත්තේ නම් ස්ටඩි ප්ලෑන් එකක් අපිට අවශ්‍යයි. හරිද? රයිට්. ඊට කලින් මේ මම මොනවද කළ යුත්තේ කියන දේවල් ටික යටතේ කතා කරනකොට පුතේ මම ප්‍රධාන මාතෘකා යනවා ප්‍රධාන මාතෘකා තුනක්. පළවෙනි එක තමන්ගේ මට්ටම. පළවෙනි එක මොකද පුතේ? තමන්ගේ මට්ටම. දෙවෙනි එක මේ සමාජ මාධ්‍ය කියන එකත් මම දැම්මා. තුන්වෙනි එක පුතේ බැරි. ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්න ටිකක්. ඒ කියන්නේ A level ළමයෙකුට උසස් පෙළ ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ප්‍රධාන ප්‍රශ්න ටිකක් තමයි තමන්ගේ මට්ටම ගැන අපි දන්නේ නැහැ. සමාජ මාධ්‍ය ගැන දන්නේ නැහැ. බැඳීම් ගැන හරියට අපිට අවබෝධයක් නැහැ. right. පුතේ මුලින්ම මම මේ තමන්ගේ මට්ටම ගැන කතා කරනවා. හරිද? පුතේ තමන්ගේ මට්ටමේ මම මේ මෙන්න මේ කරුණට යනවා. ඇයි මම මහන්සි වෙන්නේ කියන කරුණ. මොකද උදේ අනිවාර්යයෙන්ම කොලේකුයි බෑන්ඩුයි අරන් සෙට් වෙන්න උදේ ඇයි මෙන්න මේ ටික උත්තර හොයනවා. ඇයි මම මහන්සි වෙන්නේ කියලා අහලා තියෙනවා. ඇයි උදේ මම මහන්සි වෙන්නේ? මොකක් සඳහාද මම මහන්සි වෙන්නේ? මට තියෙනවා අරමුණ. මට වාහනයක් ගන්න අරමුණක් තියෙනවා. තේරෙනවද? මට ගෙයක් හදන අරමුණක් තියෙනවා. හරිද? මට ෆෝන් එකක් ගන්න අරමුණක් තියෙනවා. මේවා තමයි ඔයාලගේ අරමුණ. මගේ අරමුණ නෙමෙයි. මේවා පුතේ ඔයාලගේ අරමුණ. දැන් ඔයගොල්ලෝ ඔළුව හැදිලා තියෙන්නේ එහෙම. right ළමයි අධ්‍යාපනය කියන්නේ මොකද්ද අධ්‍යාපනය කියන්නේ දැන් මම වාණිජ්‍ය කරන ළමයි සහ ඊටු ළමයි වෙනුවෙන් හැමෝම වෙනුවෙන් කතා කරන්නේ මුලින්ම වාණිජ්‍ය පැත්තෙන් කතා කරන්න ළමයි පුතේ දැන් හිතන්නකෝ සමාජ මාධ්‍ය වීඩියෝ ඇඩ් එකක් යනවා එතකොට මේ සමාජ මාධ්‍ය යන වීඩියෝ ඇඩ් එක අපි බලලා ඒක කාට හරි බයිනවද නැත්නම් මොහු මෙතනදී පාවිච්චි කරලා තියෙන අලෙවිකරණයද අන්න ඔය වගේ දෙයක් ඔළුවට එනවා තේරුණාද එහෙනම් ළමයි අපේ ඔළුවට එනවා නම් මම මෙන්න මේ කරන්නේ මාකටිං වැඩක් කියලා තේරුණාද මෙන්න මේ පුද්ගලයා කරන්නේ මාකටිං වැඩක් කියලා ඔන්න අපේ ඔළුවට එනවා නම් ඒක අධ්‍යාපනය කියලා කියන්න පුළුවන් රයිට් ළමයි ඊට පස්සේ එතන මෙහාට ගත්තොත් අපේ අධ්‍යාපනය ලබනවා මෙන්න මේ අධ්‍යාපනය විගුණන්න පුළුවන් වෙයි පැහැදිලිද මේ විගුණන එක එක විදි තියෙනවා එක එක ක්‍රම තියෙනවා තේරුණාද මේ අධ්‍යාපනය විගුණන ක්‍රම තියෙනවා රයිට් තමයි ඉගෙන ගන්න දේ විගුණන්න තියෙන්නේ එහෙනම් තමයි වීඩියෝ එඩිටින් පුළුවන් නම් ඒක කොහොමද විගුණන්නේ දෙනවා තමන්ට ප්‍රසන්ටේෂන් හැකියාව තියෙනවා නම් තේරෙනවද තමන්ට ප්‍රසන්ට් කිරීමේ හැකියාව තියෙනවා තමන් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා නම් කොහොමද මේක ඉදිරිපත් කළ යුත්තේ කොහොමද මම ඉස්සරහට යන්නේ තේරෙනවද ඔන්න ඔබ තමයි අධ්‍යාපනය කියන්නේ සහ අධ්‍යාපනයේ විකිණීම තේරෙනවද අධ්‍යාපනයේ විකිණීම රයිට් ඔය වගේ ටාගට් එකක් ඇදලා තේරෙනවද වාහනයක් ගන්න කලින් තමන් ලබපු අධ්‍යාපනය හරියට විකුණන්න ඕනේ නැත්නම් වාහන ගන්න බැහැ තේරෙනවද තමන් ලබපු අධ්‍යාපනය හරියට විකුණ ගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා තේරුණාද ඔයාලට සමාජ මාධ්‍යයේ පේන්නේ මොකද්ද ඉගෙන ගන්න වාහනයක් ගන්න නේ ඉගෙන ගන්න නැත්තම් හරිද ඉගෙන ගන්න නැත්තම් තමන්ගේ හීන වලට යන්න ඒත් එක්කම මේ සමාජයේ ඉන්න පුතේ ඉගෙනගෙන තමන් ඉගෙන ගත්ත දේ විකුණ ගන්න බැරි වෙච්ච පිරිසකුත් ඉන්නවා කියන එක මතක තියාගන්න ඈ ඉගෙන ගන්න හොඳ දැනකට යනවා හැබැයි තමන්ට වටිනාකමක් තමන්ට වැලියු එකක් ඇඩ් කරගන්න බැරි මිනිස්සු ඉන්නවා කියන දේ මතක තියාගන්න ඒතකොට ඉගෙන ගන්න දේ හරියට විකුණ ගන්න පැහැදිලිද ඉගෙන ගන්න දේ හරියට විගුණ ගන්න මේ මම කතා කරන්නේ ඔයගොල්ලන්ගේ තියෙන අරමුණුත් එක්ක පැහැදිලිද තේරුණාද ඒ ලෙවල් කරන ළමයින්ගේ අරමුණ තියෙනවා මොකද්ද වාහනයක් හරිද තේරුණා වාහනයක් ගන්න එක වගේක් හදන එක මේ ෆෝන් iPhone එකක් ගන්න එක කැමරාවක් ගන්න එක ඩ්‍රෝන් එක මොනවාගේ දේවල් තියෙන භෞතික දේවල් ටිකක් නේ අපිට තියෙන්නේ පැහැදිලිද ඔන්න ඔය භෞතික දේවල් ටික ළඟා කරගන්න අපි අධ්‍යාපනය ලබන්න ඕනේ තේරුණාද ඔන්න ඔය භෞතික දේවල් ටික ළඟා කරගන්න අපි අධ්‍යාපනය ලබන්න ඕනේ ඒ ලැබපු අධ්‍යාපනය අපි හරියට විකුණ ගන්න ඕනේ. තේරුණාද? ඒ ලැබපු අධ්‍යාපනය අපි හරියට විකුණුනේ නැත්නම් ළමයි
අපිට ওই හීන වලට යන්න පුළුවන්ද? බෑ ළමයි යන්න බෑ. තේරුණාද? වාහනයක් ගන්න බෑ අපි අයිලන්ඩ් ෆස්ට් උනාත් තේරුණාද? අයිලන්ඩ් අන්තිමේ උනාත් හරිද වාහන ගන්නවා. අයිලන්ඩ් ෆස්ට් වාහනයක් ගන්නවා අයිලන්ඩ් අන්තිමේත් වාහනයක් ගන්නවා. හරිද? ගන්න පුළුවන්. ඒ තමන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා තමන් ආස දෙයක් තියෙනවා. ඒ ආස දෙය හරියට ඉගෙනගෙන ඉන්න ගන්න. රයිට්. එතකොට ළමයි තමන් ඉගෙන ගන්න ආස දෙය දැන් උතරින් තෝරගත්තා. හරිද? ඇයි මහන්සි වෙන්නේ අර අතුරු අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල ටික ගන්න අපි මහන්සි වෙන්නේ නැද්ද? අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල ටික ගන්න මහන්සි වෙන්නේ. එතකොට වුණ අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල ඔළුවට එන්න ඕනේ. මම ඉගෙන ගත්තොත් තමයි මෙන්න මේ මගේ අතුරු ප්‍රතිඵලය ලැබෙන්නේ. කොහොමද ලැබෙන්නේ? මම ඉගෙන ගන්නේ කොහොමද විගුණ ගන්න කියන දේ මට තමයි ලැබෙන්නේ. එතකොට තමන් ඇයි මහන්සි වෙන්නේ? මේ අවශ්‍ය තමන්ගේ ටාගට් එක ඔළුවේ තියාගන්න. මගේ අතුරු ප්‍රතිඵල වලට මම කොහොමද යන්නේ? අධ්‍යාපනයේ අනිකුත් ප්‍රතිලාභ වලට මම කොහොමද යන්නේ? කියන දේ ඔළුවට දාගන්න. right. ඊට පස්සේ පුතේ ඔන්න දැන් මගේ අරමුණු ටික මම හදාගත්තා. ඔන්න එක. මගේ අරමුණු ටික මම හදාගත්තා පුතේ. හදාගෙන මොනවද කරන්නද? මගේ ටාගට් එක ළමයි දැන් A level exam එක නම් ඔයාලා. ඔයාලගේ ටාගට් එක A level exam එක නම් පුතේ A level කියන්නේ මොනවද? මොන කටයුත්තක්ද? අධ්‍යාපන කටයුත්තක්. තේරෙනවද? මෙන්න මේ අධ්‍යාපන කටයුත්තට තමන් අනිවාර්යයෙන්ම ආදරය කරන්න ඕනේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අම්මා තාත්තා කියනවටද නැහැ. ගොඩාක් දුවල පුතා අම්මා තාත්තලා කියනවට මේ අධ්‍යාපනයට කැමති වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ අධ්‍යාපනයට පුතේ මුලින්ම කැමැත්තක් ඇති කරගන්න ඕනේ. පැහැදිලිද? අධ්‍යාපනයට මුලින්ම කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ මේ අධ්‍යාපනය තුලින් කොහොමද ફોකස් එක දෙන්නේ? අධ්‍යාපනයට මගේ අවධානය කොහොමද දෙන්නේ? right. එතකොට වර්තමානය වෙනකොට මට අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර අවධානයක් දෙන්න පුළුවන්ද? එතන අධ්‍යාපනය වෙනුවෙන් මට කොච්චර අවධානයක් දෙන්න පුළුවන්ද කියන දේ ඔළුවට දාගන්න. කොච්චර අවධානයක් දෙන්න පුළුවන්ද? මේ අවධානය වැඩි කරගන්න මොනවද කරන්න? පුතේ ඔන්න ඔය අවධානය කියන එක වැඩි කරගන්න අපිට කරන්න තියෙන ඊළඟ කාරණාව තමයි සමාජ මාධ්‍ය. right. සමාජ මාධ්‍ය ඒ කියන්නේ අධ්‍යාපනය කෙරෙහි තියෙන අවධානය ගිලිහෙන්න එක දෙයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. පළවෙනි දේ තමයි දේවත්වයෙන් ඇදහිීම සමාජ මාධ්‍ය. ඒ වගේම මේ දේවත්වයෙන් ඇදහිීම කියන වචනේ දැම්මේ right පුතේ සමාජ මාධ්‍ය මොකද්ද කියන වචනේ ඒ වචනේ අපි ඉවත් බවක් නැතුව විශ්වාස කරනවා. ඇත්ත කතාවේනේ. මොකද්ද දාන්නේ ඒක විශ්වාස කරනවා. මොකද්ද කියන්නේ මේක විශ්වාස කරනවා. ළමයි දැන් මාධ්‍යමික ප්‍රචාරය ගන්න මොකක් කරාද? සමාජ මාධ්‍ය හරහා. සමහරුන්ට මේක සෙට් වෙන්න පුළුවන් සමහරුන්ට මේක සෙට් නැති වෙන්න පුළුවන්. මම කියන්නේ අදහන්න එපා අදාළ දේවල් අරගෙන තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. තේරෙනවද? අදාළ දේවල් ටික ගන්න ඊට පස්සේ තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. එහෙනම් මම කියන්නේ ඒකයි දේවත්වෙන් ඒකමත්වෙම නැහෙන්න එපා. දේවත්වෙන් නැහෙන්න එපා කියන්නේ ඒකයි. තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න ඒක උපයෝගී කරගන්න. ඔක පළවෙනි දේ. ඊළඟට ඔයාලමයි කම්මැලිකම නිවා ගන්න කොහොමද මෙන්න මේකයි. මේකට ඇබ්බැහි වුණා කියන්නේ ළමයි ගොඩ එනවා බොරුනේ. කල්පනා කරන්න. එකක් දැම්මට පස්සේ රීල් එකට ගියා කියලා හිතන්න මොකද කරන්නේ? දැන් විනාඩි 5කින් නැගිටිනවා දැන් පාඩම් කරලා මහන්සි. ඔන්න යනවා උඹ යනවා. එතකොට තව එකක් මේ ටච් කරාට පස්සේ ඔන්න ඒ වගේම තව වීඩියෝස් එකක් යනවා නේ. එතකොට ඔන්න ආපහු යනවා. ඔන්න ළමයි පාඩම් කරා නම් පැය එකමාරක් කියන්නේ පාඩම් කරන්නේ විනාඩි 50ක් විතරනේ. හරිද? එක දිගට විනාඩි 50ක් පාඩම් කරලා විනාඩි 10ක රෙස්ට් එක ළමයි දන්නේම නැතුව පැය දෙකකට වගේ ඇදිලා. මොකද හේතුව? මෙයා. මොකද හේතුව? මෙයා. මෙයා මාර්ගයේ මොකද වෙන්නේ? කාලය නාස්ති වෙනවා. මෙයා මාර්ගයෙන් මුද වෙනවා කාලය නාස්ති වෙනවා. right. ඔන්න ඔය දේ හදාගන්න. හරිද? ඕක අඩු කරගන්න විකල්ප ක්‍රම අපි ඉස්සරහට කතා කරමු. හරිද? මෙන්න මේ රීල්ස් බලන එක ෆෝන් එක පාවිච්චි කරන එක අඩු කරන්න ක්‍රම අපි ඉස්සරහට කතා කරමු. right. ඊළඟට ළමයි මේම විශේෂ දෙයක් කතා කරන්න තුන්දානම බැඳීම් කියන දේ. ළමයි අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම බැඳීම. නෑදෑ බැඳීම. මේ ළමා හරිද? හැම නෑදෑයෙක් මෙහෙම නෑ. හරිද ළමයි? ඔය අපි අවට ආශ්‍රය කර අපි වටේට ආශ්‍රය කරන පුද්ගලයන් පිරිසක් ඉන්නවනේ. ඔය පුද්ගලයන් පිරිස අපි කෙරෙහි ළමයි අල්මක් කියන ආදරයක් මුලින්ම ඇති කරගන්න. පැහැදිලිද? ළඟ වටපිටාව මම කියන්නේ. හරිද? ළඟ වටපිටාව මුලින්ම ආදරයක් කැමැත්තක් ඇති කරගන්න. ඊට පස්සේ එයා විඳින ජීවිතේ දිහා බලලා හරිද? එයා බලන එයා ගත කරන්නේ කොහොමද? ওই දේවල් ටික බලලා ළමයි හරිද? මෙන්න මේ නෑදෑ පාර්ශවයන් ටිකගේ ඔළුවට එනවා මොකද්ද? ඉරිසියාව කියන දේ. පැහැදිලිද මොකක්ද එන්නේ? ඉරිසියාව කියන දේ එනවා. right. එතකොට ළමයි මේ මෙතන මයප්පච්චි කියන සෙට් එකකුත් තියෙනවා.
හරිද? ළමයි ප්‍රධාන වශයෙන්ම මම මේ හැමෝටම නෙමෙයි කතා කරන්නේ. හරිද? ප්‍රධාන වශයෙන්ම හරිද? මගේ අප්පච්චි මගේ දෙයියෝ විතරයි ඉන්න පිරිසක්. හරිද? ඔය පිරිස ටික කාලයක් මොම ඉන්නේ. හරිද? දැන් මගේ දෙයියෝ ටික කාලයක් යනකොට මගේ දෙයියෝ නෙමෙයි වෙන මොකක් හරි එකක් යනවා. හරිද? එහෙම නෑ දැන් පිරිසකුත් ඉන්නේ. හරිද? ඒගොල්ලෝ අඳුර ගන්න. හරිද? සහ ඊළඟට යම්කිසි නෑදෑයෙක් පිරිසක් ඉන්නවා ළමයි පහර ගහන්න බලාගෙන ඉන්නේ. මොනවා කරන්නද? පහරක් ගහන්න බලාගෙන ඉන්නේ වරදින්න. තේරුණාද? කොතනද මෙයා වරද්දන්නේ? දැන් හිතන්නකෝ අපි හොඳට වැඩ කටයුතු කරගෙන ලස්සන ජීවත් වෙගෙන යනවා. වරදිනකම් බලන් ඉන්නේ. හරිද? ආයතන ඊට පස්සේ කෙලින්ම පහර ගහනවා ලොකුටම. හරිද? එතකොට මේගොල්ලන්ගෙන් ඈත් වෙන්න. ඈත් වෙන්න කියන ළමයි අදාළ විදියට ඉඳලා අදාළ විදියට ආශ්‍රය කරලා තමන්ගේ පෞද්ගලික දේවල් කිසිම දෙයක් මේගොල්ලන්ට කියන්න යන්න එපා. තමන් කරන්න හිතන් ඉන්න දේවල් තමන්ගේ ටාගට්ස් මොනවද? ඒ කිසිම දෙයක් මෙන්න මෙයාලට කියන්න යන්න එපා පළවෙනි දේ. එයා තමන් ගාගේ අම්මටවත් එපා. හරිද? කාටවත් කියන්න එපා. ඒ අම්මට කියන්න. එහෙම නෙමෙයි. හරිද? අම්මා දැන් කියවෙනවා හිටපු ගමන් ඔය නෑ දැන් පුද්ගලයන්. එහෙම කියවුන ගමන් උන් මොකද කියන්නේ? උන් ආපහු ඉරිසියා කරලා මොකක් හරි අවලවල ගින්න කවලලා යන්න සූදානම් වෙන පිරිසක් ඉන්න. හැමෝම නෙමෙයි පොඩි පිරිසක් ඒ වගේ ඉන්න. right. ඊට පස්සේ ළමයි ඊළඟ එක මේ. ඔයගොල්ලෝ හරි කැමතිනේ. නේ? ඔයාලා හරි කැමතිනේ. මේක ළමයි හරියට අවබෝධ කරගන්න. ඒවා තමන්ට ගැලපෙන්නේ කවුද? තමන් ඉස්සරහට යනවා නම් අත දෙන්නේ කවුද? ළමයි ඔය හරිද ආදර සම්බන්ධතා ඇතුලේ මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. හරිද? දැන් හිතන්නකෝ ඔයා යම්කිසි මට්ටමක ඉන්නවා කියලා. ඔයා යම්කිසි මට්ටමක ඉන්නවා. හරිද? මේ මට්ටමේ ඉන්නකොට ඔයා ටික ටික ඉස්සරහට යනවා කියලා හිතන්න. තමන්ගේ ගර්ල් වෙන්න පුළුවන්, කොල්ලා වෙන්න පුළුවන්, කෙල්ල වෙන්න පුළුවන්. හරිද? මුණ්ඩල් ළමයි ඔය ඉරිසියාව කියන එක එනවා. දේන ඔය ඉරිසියාව කියන එක එනවා. හරිද? ඒ වෙලාවට මොකද කියන්නේ? ඕ නේද ඔක හරියන්නේ නැහැ නේද? අර ඒක ළමයි සැබේ සමහර ළමයි ඉන්නවා. එහෙමනේ අපි කොහොම හරි කරමු මේක. කොහොම හරි අල්ලන් ඉමු. තේරුණාද? දාන්න කොහොම හරි මේක ඇදගෙන යමු ඉස්සරහට. අන්න එහෙම කියන පිරිසකුත් ඉන්න බෑ. ඔතන. ඉන්න අනිවාර්යයෙන්ම ඉන්නවා 150 50 50. ඒතකොට තේරුම් ගන්න හරිද? දැන් මේ Taman ටික ටික ඉස්සරහට එනකොට හරිද? ඕගොල්ලන්ට ළමයි අමාරු දවස් එනවා. අමාරු දවස් එනකොට ඒක කිව්වා කියලා හිතන්නකෝ යාර. හරි. කිව්වට පස්සේ එහෙනම් ඕක හරියන්නේ නැහැ වෙන මොකක් හරි බලමු. අයිම කියන්නේ ඇයි? ළමයි මෙන්න මේ හේතුව හින්දා. ඒතකොට ඒ පුද්ගලයා හරියට ආවා. තමන්ගේ පුද්ගලයා මෙන්න මේවා කියන ළමයි ඇදලා කියන්න කම්පැනි ගැලපෙන්නේ අපි අයින් කියලා අයින්. පැහැදිලිද? තව දෙයක්. ඒතකොට මෙන්න මේ හේතුව හින්දා තමන්ගේ මේ ફોකස් එක නැති වෙනවා. පැහැදිලිද? මෙන්න මේ හේතුව හින්දා තමන්ගේ ફોකස් එක නැති වෙන ඉඩ තියෙනවා මේ. ඊට පස්සේ පුතේ යාළුවෝ ගැන හොඳට අවබෝධ කරගන්න. හරිද? තමන්ට තියෙනකොට ඉන්න පිරිසක් ඉන්නවා නැති වෙනකොට ඉන්න පිරිසක් ඉන්නවා. හරිද? ළමයි නැති වෙනකොට ඉන්න පිරිස හරිය අතලොස්සක්. මම නම් ඇත්තටම මගේ ජීවිතේ එහෙම ළමයි යාළුවෝ ඉන්නවා. හරිද? කියන්න සතුටුයි එහෙම යාළුවෝ දෙකක් මට ඉන්නවා. මොනවද වෙන්නේ? සැපේදී දුකේදී හැම එකකදීම උදව් කරන යාළුවෝ පිරිසක් ඉන්නවා. හරිද? මොනවා හරි අතමාරුවකට වේවා ඕනම දෙයකට උදව් කරන යාළුවෝ දෙකක් මට ඉන්නවා පොඩි පිරිසක්. 1000 2000 යාළුවෝ නෑ මට. පැහැදිලිද? ඉන්න පිරිස එහෙම ඉන්න ඒ වගේ පිරිසක් හදාගන්න තමයි බලන්නේ. ඊළඟ සමාජය ගැන අවබෝධය. ඊළඟ සමාජය ගැන අවබෝධය. තව දෙයක් දැන් ඔයගොල්ලෝ ඉස්සරහට යනකොට පාඩම් කරනවා කියලා පේනකොට ක්ලාස් යනවා කියලා පේනකොට ඔය කියලා හරියන්නේ නැහැ. ඕක කරාට වැඩක් නැහැ කියන මතේ ගරහන ඒ වගේ වචන ඕගොල්ලන්ගේ ඔළුවට ඇහෙන්නේ. ඒතර ඒවා කනකටවත් ගන්න නැතුව තමන්ගේ ફોකසින් කියන එක ඔළුවේ තියාගන්න. තේරෙනවද මේ ફોකසින් කියන එක එකවරම ළමයි හැදෙන්නේ නැහැ. තේරෙනවද මේ ફોකසින් කියන එක ළමයි ඇත්තටම එකවරම හැදෙන්නේ නැහැ. තේරෙනවද? තමන් පොඩි කාලේ හැසිරීමත් එක්ක ඒ දේවල් මේවට බලපන්. අම්මා තාත්තගේ හැසිරීම මේ දේවල් බලපන්. තමන්ට ફોකසින් නැත්තම් ටික ටික හදාගන්න. එකවර ළමයි වීඩියෝ එකක් බලලා එකවර ફોකසින් හදන්න බෑ. පොඩ ફોකසින් එක හදාගන්න. හරිද? ඊට පස්සේ තමන්ට මම කියවනේ මේ තමන් ගැන අවබෝධය හරියට තිබ්බනම් මට වැඩ කරන්න පුළුවන්. පැය මෙච්චරයි නම් මෙන්න මේක තමන් සතුටු කරන්න එපා. තමන් පැය ගාන ගණන් කර කර පාඩම් කරන්න එපා. ඒවා තමන් සතුටු කරන්න එපා. right? ඊට පස්සේ තමයි අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු ස්ටඩි ප්ලෑන් එක ගැන. හරිද? මේක මම පාඩම් කරපු විදිහ මම ඔයාලට කතා කරන්නේ. පැහැදිලිද? ඒක අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. මුලින්ම හරිද? මෙන්න මේ ටික බලන්න. හරි කවුද තමන්ගේ ළඟින් ඈඩ් කරන්න ඕන කියලා බලන්න. අයින් කළා දාන්න.
තේරෙනවද? අයින් කරනවා දාන්න. පැහැදිලිද? අය ගණන් කරගන්නත් එපා, අයින් කරන්න ඕන අයින් කරා. වැඩන්නේ. right? ඒ සෙට් එක හොයාගත්තා, ඒ ටික අයින් කරා, තමන්ගේ මට්ටම හොයාගත්තා, අයින් කරා. ඊට පස්සේ උදේ සමාජ මාධ්‍යයෙන් මේ දේවල්ෙන් අදහන්න එපා කිසිම දෙයක්. අදාළ ටික විතරක් ගන්න, අනිත් ටික අයින් කරලා දාන්න. ඊට පස්සේ මේ රියල්ස් කියන දේ ඇත්තටම අපිට ලොකු බලපෑමක් වෙලා තියෙනවානේ. පාඩම් මේක ફોකස් එක දෙන්න බැරි වෙන එක හේතුව, අධ්‍යාපනයේ ફોකස් එක දෙන්න බැරි වෙන එක හේතුව, තමන්ගේ ටාගට් ටික අතුරු ප්‍රතිඵල ටික ඔළුවේ තියාගන්න වැඩ කරන්න. මතක තියාගන්න අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල වල වෙනසක් තියෙනවා කියන එකේ ඔළුවේ තියාගන්න. අධ්‍යාපනය කියන්නේ දැන් මූ කරන්නේ මාකටිං එකක්. හරිද? මම කරන්නේ මාකටිං එකක්. ඒක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරිද? මේ සර් කරන්නේ මාකටිං එකක් මේ. හරිද? මොන මාකටිං එකක්ද? පොසිටිව්ද නෙගටිව්ද? සමාජයට වැදගත් දෙයක්ද? සමාජය යහපතක්ද? සමාජ සේවයක් වගේ මාකටිං එකක්ද දෙන්නේ? හරිද? මම ළමයි ගුඩ් විල් එක වැඩි කරගන්න. ගුඩ් විල් එක කියන්නේ කීර්ති නාමයනේ. හරිද? මම කීර්ති නාමය වැඩි කරගන්න. හරි වැඩි කරන්න බැරි යම් කිසි වුණා මාකටිං මේ කැම්පේන් එකක් වෙන්න පුළුවන්. right? මේ අධ්‍යාපනය විකුණනවා ළමයි. මොකද මේ කරන්නේ අධ්‍යාපනය විකුණනවා. ඒක නොමිලේ වේවා. තේරෙනවද? එක එක විදිහට අධ්‍යාපනය අපිට විකුණන්න පුළුවන්. ඒ දේ ඔළුවේ තියාගෙන මම ගෙලින්ම කතා කරන්නේ ඒකයි. පැහැදිලිද? ඒ දේ ඔළුවේ තියාගෙන හැමදේම අධ්‍යාපනය විකුණනවා. හරි තමයි ඉගෙන ගන්න දේවල් විකුණනවා. හොඳ දේවල් විකුණනවා. නරක දේවල් විකුණනවා. තමන්ට ගැළපෙන්නේ නැති දේවල් විකුණනවා. හැබැයි මේ ගැළපෙන්නේ නැති දේ තවත් පුද්ගලයෙකුට ඒක ගැළපෙන්න පුළුවන් කියන දේ ඔළුවේ තියාගෙන ලස්සන වැඩ කරන්න පටන් ගන්න ළමයි නම් හැමෝටම ජය වේවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ස්ටඩි ප්ලෑන් එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හදමු. right? ඔයාලට මොකද්ද මුල අමතක වෙලා නම් වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් මෙන්න මේ විදිහට මුලින්ම තමන් ගැන අවබෝධයක් කරන් වටපිටාව හදාගෙන සෙට් වෙන්න. ඔය සෙට් වෙච්ච මොරාල් එක කැඩෙනවා නම් මෙන්න මේ හේතු හින්දා කියන දේ මතක තියාගන්න. මෙන්න මේ හේතු හින්දා මෙන්න මේ බැඳීම් කියන හේතු හින්දා ඔන්න ඔය හදාගන්න මොරාල් එක කැඩලා යනවා. මතක තියාගන්න. දේවල් හදාගන්න ફોකස් එක කැඩලා යනවා මෙන්න මේ හේතු හින්දා. මෙයයි මේ මං කිව්ව දේව මෙන්න මේ හේතු ටික හින්දා තමයි ප්‍රධාන වශයෙන්ම කැඩලා යන්නේ. right. ඊට පස්සේ ළමයි මේ ආදායම මොන හරි ගැටලු තියෙනවා නම් ඒකට තමයි විසඳුමක් හොයාගන්න වෙනවා. පැහැදිලිද? තේරුණාද? ඒ කියන්නේ ෆ්‍රී කාඩ් ගන්න පුළුවන් නම් ෆ්‍රී කාඩ් කතා කරලා ඉල්ල ගන්න. බොරුවට නෙමෙයි සැබෑවම. තමන්ට නාස්ති කරන්න සල්ලි නම් ෆ්‍රී කාඩ් ඉල්ලන්න යන්න එපා කාගෙන්ම. පැහැදිලිද? ක්ලාස් එකේ වට පිටාව හදා ගන්න ඕනේ. අර ඉස්කෝලේ තියෙන වට පිටාව හදා ගන්න. තේරුණාද? YouTube එකේ ඇදතරම් වීඩියෝ තියෙනවා. අද මේ අනිවාර්යෙන් හැමෝටම ෆෝන් එකක් තියෙනවා ළමයි. එතකොට තමන්ට ආදායම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් උත්තර කියන්න. ඒ හින්දා කිසි දෙයකට මේ හැම කාටවිටාවම හැදිලා තියෙන ළමයි මේ විදිහට වැඩි කතා කරගෙන මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න වැදගත් වුණාද මේක නැද්ද කියන දේ. right? ඊට පස්සේ